ඔන්න ඔයාලව ආයමත් ගොඩක් ආදරෙන් මගේ channel එකට වෙල්කම් කරනවා. මේ තමයි දර්බත් පාක් වීඩියෝ එකේ ඉතුරු කොටස. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. දර්බත් පාක් කියන්නේ සලාලවල තියෙන ලස්සනම තැන් වලින් එකක්. ඇත්තම කිව්වොත් මේක මිස් කරන්න නැතුව බලන්න යන්න ඕනෙම තැන. අවුරුදු පුරාවටම මේ දර්බත් පාක් එක බලන්න එන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ වුණත් දර්බත් පාක් එක ලස්සනම ඛරීෆ් කාලෙට. ඔයාලා දකින මෙන්න මේ දර්බත් පාක් එක පිහිටලා තියෙන්නේ වාඩි දර්බත්වල. වාඩි දර්බත් කියන එකේ තේරුම තමයි දර්බත් නිම්නය කියන එක. මේ අවුරුද්දේ ඛරීෆ් වලට ඒ තරම් රස ලැබුණේ නැති නිසා මේ වාඩි දර්බත්වල තියෙන දියඇරි නම් දකින්න ලැබුණේ නැහැ. ඉතින් එන්න ඒ නිසාමයි ඔයාලට දර්බත් පාක් එක විතරක් පෙන්වන්න මේ පාර මං තීරණය කරේ. ආයෙමත් හරිම ආදරෙන් ඔයාලට මතක් කරනවා ඔයාලා ඛරීෆ් කාලේදී ලස්සන තැන් බලන්න යනකොට පුළුවන් තරම් උදෙන් යන්න උත්සාහ කරන්න. නැත්නම් ඔයාලට සිද්ධ වෙන්නේ ට්‍රැෆික් ජෑම් එකකට අහු වෙන්න. එහෙම වුණොත් ඔයාලගේ වටිනා කාලය පාරෙම තමයි ඉන්න වෙන්නේ. මං කලින් කිව්වා වගේම මෙන්න මේ දර්බත් පාක් කියන්නේ ඕගොල්ලන්ට අවුරුද්දේ හැම දවසකම ඇවිල්ලා බලන්න පුළුවන් ලස්සන තැනක්. හැබැයි ඉතින් පොඩි වෙනසකට තියෙන්නේ මේ තියෙන ජල මට්ටම චුට්ටක් අඩු වෙන එක විතරයි. ඒ වුණත් දර්බත් පාක් කියන්නේ අවුරුද්දේ හැම දවසම ඇවිල්ලා පවුල හැමෝම එක්ක විනෝද වෙන්න පුළුවන් තැන. දර්බත් පාක් එකේ එහෙට මෙහෙට ඇවිද ඉන්නකොට තමයි මට මෙන්න මෙයාලව හම්බුනේ. ලස්සන තාරාව ටිකක්. බලන්නකෝ මෙයාලගේ ලස්සන. දැන් වැස්ස ටිකක් නැවතිලා තියෙන නිසා ෆොටෝස් වීඩියෝස් ගන්න හොඳම වෙලාව තමයි මේ. ඇත්තම කිව්වොත් ලස්සනට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න ගොඩක් තැන් මෙන්න මේ දර්බත් පාක් එකේ තියෙනවා. මේ විදිහට ඇවිද යනකොට ලස්සන කැෆේ එකක් දැක්ක ඔයාලට මතකද? එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලව මේ කැෆේ එක බලන්න එක්කන් යන්න. ඔන්න ඔයාලා මාත් එක්ක එකතු වෙයි කියලා මම හරිම ආදරෙන් බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ එක බලන්න එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම thank you very much. ඉතින් ඊළඟ වීඩියෝ එක බලන්නත් මාත් එක්ක එකතු වෙන්න.